මම ලස්සන කතාවක් කියවුවා එක්තරා අවස්ථාවක. ඒ කතාවේ තිබුණා මෙන්න මෙහෙම. අ, ලස්සන පිළිමයක් තිබුණා. ඒ පිළිමයට මිනිස්සු වඳින්න යන පාරත් හදලා තිබුණේ ගල් වලින්. එතකොට ඒ කතාවේ තිබුණේ පිළිමයයි ඒ ගලයි කතා කරගන්නවා දවසක්. අන්න ඒ විදිහට හදලා තිබුණේ ඒ කතාව. ඒ ගල මිනිස්සු පාගලා එන ගල් පිළිමේ බලලා අහනවා අපි දෙන්නවම හදලා තියෙන්නේ එකම ගලෙන්. නමුත් මාව මිනිස්සු පාගාගෙන එනවා. පාගලා එනවා. හැබැයි ඔයාට වඳිනවා. මොකද්ද මේ හේතුව? මට ඕක දරා ගන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ පිළිම ඒ ගල් බලලා ඒ කියන්නේ පඩිය බලලා කියනවා ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මාව නැලනකොට ඒ කියන්නේ හදනකොට මම ගොඩාක් ඉවසීමෙන් හිටියා. හැබැයි ඔයා ඉවසීමෙන් හිටියේ නැහැ. ඔයා කැඩුනා. ඒ නිසා ඔයාව පාගනවා මට වඳිනවා කියලා කිව්වා. ඒකෙන් ලස්සන පණිවිඩයක් ගත්තා යාළුවනේ මම. ඒ කියන්නේ අපි ඉවසීමෙන් හිටියොත් අපිට ගොඩාක් ගෞරවයක් ලැබෙන්න පුළුවන්. ඒක තමයි ඔකෙන් ගත්තේ මම.